එතකොට ළමයි දැන් මේ වීඩියෝ එකේ කතා කරගෙන යන්නේ ඔයාලගේ ටියුට් 6 එකේ මේ සෝරි ටියුට් 3 එකේ වීඩියෝ 6 එක ගැන අපි කතා කරගෙන යන්නේ. වීඩියෝ නම්බර් 6 එක ටියුට් 3 එකට අදාළයි. එතකොට මේ ඕගනික් වල ටියුට් 3 එකේ අපි පළවෙනි වීඩියෝ පහ ඔයාලගේ ප්ලේලිස්ට් එකේ තියෙනවා පිළිවෙලට 1 2 3 4 5 කියලා වීඩියෝ 1 2 3 5 ඒ ටික පිළිවෙලට බලලා එතකොට ඇල්කහිල් මේ හේලයිඩ් ටික සහ ග්‍රීනට් ප්‍රතිකාරය කියන දෙක පාඩම් කරගෙන ඒකේ නෝට් එක හරියට පුරවගෙන ටියුට් එකේ ටික ෆිල් කරගෙන යන්න. හරි. එතකොට එතනින් පස්සේ දැන් ඔන්න 21 වෙනි පිටුවෙන් දැන් අපි කතා කරන්නේ ඇල්කොහොල. ඔන්න ඕක ඉතාමත් වැදගත් කොටසක් ඕගනික් වල. ඒ කියන්නේ මද්‍යසාර කියලා කියන්නේ සරලව. ඔය කොටස කියන්නේ ඕවා නැති පරිවර්තනයක් සාමාන්‍යයෙන් ඇල්කොහොලෙන් නැති පරිවර්තනයක් ඊළඟ අපිට ප්‍රශ්නයක ලැබෙන්නේ නැති තරමට ඒ කියන්නේ අනිවාර්යෙන්ම වගේ ඇල්කොහොල කොටසක් කොහේ හරි පරිවර්තන කැලලකට සම්බන්ධ වෙනවාම තමයි. සමායක ප්‍රශ්න ගත්තත් ඒකටත් ඕන වෙනවා අනිවාර්යෙන්ම. හරි. ඇල්කොහොලයක් කියන්නේ මෙන්න මෙහෙමයි. sp3 මුහුම්කරණයට ලක් වූ කාබන් පරමාණුවකට OH එක. ඒ කියන්නේ ඇල්කොහොල්. දැන් කියන්නේ මම කීපයක් අඳින බලන්න CH3 CH2OH. ඒ කියන්නේ මේ කාබන් කෙනෙක්ට ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන කොහෙවත් තියෙන්න බෑ. ඒක sp3 කියන්නේ. මේ කාබන්ට OH සම්බන්ධ වෙලා තියෙනකොට එයාගේ අනිත් පැති වලට මොනවා හරි තව H හරි කාබනික කොටස් හරි. මෙයාගේ අනිත් පැති තුනට එක්ක කාබනික කොටස් එක්ක හයිඩ්‍රජන් සම්බන්ධ වෙවි තියෙන්නේ. එහෙම කෙනෙක් තමයි. ඒතර වෙන්නේ. ඒතර මේකේ වර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් අත. දැන් මෙහෙම හිතන්න. මෙන්න මෙයාට එහෙම H කොටස් දෙකක් සම්බන්ධයි. OH තියෙන කාබන්ට H කොටස් දෙකක් තියෙන්න පුළුවන්. එතන කොයි OH තියෙන කාබන්ට H කොටස් තුනක් තියෙන්න පුළුවන්. ඔහොමම ගත්තාම මෙන්න එහෙම අපි OH තියෙන කාබන් ගත්තොත් මම මෙන්න එහෙම අදලා පෙන්නන්න. OH තියෙන කාබන්ට ඔන්න බලන්න. ඒ කියන්නේ පැති හතරයිනේ කාබන් කෙනෙක්ට තියෙන්නේ. බන්ධන හතරයි. හතරෙන් හිතන්නකෝ පැත්නේ මේක මම CH3 දෙකක් දාන්නම් මේ පැති දෙකකටම H තිබිලා එක පැත්තක් විතරක් කාබනික කියලා තියෙනවා. තව එක්කෙනෙක්ගේ පැති දෙකකටම කාබනික කියලා අනිත් එක්කෙනාගේ පැති තුනකටම කාබනික කියලා. ඔහොම තිබ්බොත් ඔය OH සම්බන්ධ කාබන්ට හොඳට බලන්න. OH සම්බන්ධ කාබන්ට OH සම්බන්ධ කාබන් සැලකුවාම එයාට තේ OH සම්බන්ධ කාබන් සලකන්න මේදී එයාට පැති එකකට විතරක් කාබනික කැලි සම්බන්ධ වෙලා තියෙනවා නම් එයාට එක පැත්තට විතරක් කාබනික කැලි සම්බන්ධ වෙලා තියලා H දෙකක් තියෙනවා අපි එයාලට කියන්නේ ප්‍රාථමික. එයාලට අපි කියන්නේ ප්‍රාථමික කියලා කියන්නේ. හරිද මේ? මෙයාට දෙපැත්තකට කාබනික කැලි දෙනවා නම් එයාලා ද්විතීයික මධ්‍යසාර. තුන් පැත්තට තියෙනවා නම් එයාලට තෘතීයික මධ්‍යසාර. දැන් මේක දන්න ප්‍රාථමික ද්විතීයික තෘතීයික ඇල්කයිල් හෙලාට උනත් එහෙම. ඒක මොකද්ද මේ OH වලට BR හරි මොකක් හරි PBR තිබ්බා මේ BR හරි I හරි මොකක් හරි තිබ්බහම එයාට මොකද උනේ? අපි එතකොට යාළගේ උනේත් අර කාබන් කෑලි එකයි නම් එක පැත්තකට විතර නෑ පැත්තක නෑ ප්‍රමාණි නෙමේ එක පැත්තකට නම් කාබන් කෑලි තියෙන ප්‍රාථමික පැති දෙකකට කාබනික කෑලි සම්බන්ධ නම් ද්විතීයික පැති තුනකට නම් තෘතීයික. ඒතර ওই තුන වෙන වෙනම හඳුනා ගැනීමේ පරීක්ෂණෙමත් මේ දින වෙන මේ තුන තියෙනවා. ඒතර මේවා හඳුනා ගැනීම විවිධ පරීක්ෂණ උනත් තියෙනවා. ඒතර මධ්‍යසාර ප්‍රධාන වශයෙන් වර්ග තුනයි ප්‍රාථමික ද්විතීයික හා තෘතීයික කියලා තියෙනවා. හරි මේක අර sp3 කියන එක මෙන්න මේක ගත්තාම මෙන්න මේ sp3 මුහුම් කරන කියන වචනේ පොඩ්ඩක් highlight කරගන්න. ඊළඟට ඇල්කොහොල් වල භෞතික ගුණ. භෞතික ගුණ ගත්තොත් ඇල්කොහොල් වලට තියෙන OH බන්ධනය. ඔය OH බන්ධනය හොඳට බලන්න විද්‍යුත් ඍණතා අන්තරය හේතුවෙන්. කියන්නේ OH බන්ධනයක් තියෙන අතර විද්‍යුත් ඍණතා අන්තරය හේතුවෙන් දැන් කාබනික කොටසක් මොකක් හරි තියෙනවා. හිතන්නකෝ. O එක තියෙන H තියෙනවා. මොකදනේ මෙයාට ඩෙල්ටා මයිනස් ගතියක් පොඩි ද්‍රවණයක් තියෙනවා. මොකද විද්‍යුත් ඍණතාව ඕකේ වැඩි. ඔයාලා දන්නවනේ ෆ්ලෝරින්ට පස්සේ වැඩි විද්‍යුත් ඍණතාවක් තියෙන ඔක්සිජන්ට කියන්නේ. ඒතර මොකද්ද මෙයාගේ ඇල්කොහොල් එක අන්තර් අණුකන්න ඒක ඉතාලම වැදගත්. හයිඩ්‍රජන් බන්ධන තියෙනවා අන්තර් අණුක. ඔයාලට දෙවෙනි පාඩමේ බන්ධනවලදී ඉගෙන ගන්නවා හයිඩ්‍රජන් බන්ධන වල වර්ග දෙකක් අන්තර් අණුක සහ අන්තක් අණුක. අන්තර් අණුක කියලා જાතියකුයි අන්තක් අණුක කියලා જાතියකුයි ඔයාලා ඉගෙන ගන්න. ඔය හයිඩ්‍රජන් මේ බන්ධන ඒ කියන්නේ ඒ වගේ බලන්න දෙවෙනි බන්ධන පාඩමේ. ඒතර ඕකෙදී අපි ඔය අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන තමයි ඇල්කොහොල් වලට තියෙන. ඒකත් පොඩ්ඩක් හයිලයිට් කරගන්න. අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන ඇයි ඕකේ විද්‍යුත් වෙනතාව නිසා මෙතන ගත්තොත් මේ ඕට ඩෙල්ටා මයිනස් මෙතන ඩෙල්ටා ප්ලස් මෙතන ඕට ඩෙල්ටා මයිනස් දැන් తాවකාලිකයි මේ මෙහාට ඩෙල්ටා මයිනස් ඕවලට ඩෙල්ටා මයිනස් එච් වලට ඩෙල්ටා ප්ලස් එහෙම ඇති ඉඳපන් හරිතර ඔය මේ ඇඳලා තියෙන ඇත්තට C2H5OH කියන C දෙකයි H5OH නෙවෙයි නම් පොඩ්ඩක් මතක තියාගන්න මොකද කාබන් එක නම් මෙත් කාබන් දෙක නම් අපි කියන්නේ මොකද්ද එත්නේ මෙත් එත්නේ මෙත් මේ එතනෝල් ඇල්කොහොලයක් ඉඳ අකට OL කියලා ඉරන. ඒතර එතනෝල් කාබන් දෙකක් ඉඳ එතනෝල් ඒ නම ලියා ගන්න පුළුවන් වෙනවනේ මෙතනෝල් එතනෝල් ප්‍රොපනෝල් බියුටනෝල් එහෙම එහෙම සංඝටක වල නම් එන්නේ මොකද ප්‍රශ්න වලදී නම් හරහා සමහරලාට අපෙන් අහන ඔය එක එක ලක්ෂණ අහනකොට
ඊට පස්සේ විහුවට යටින් සාපේක්ෂ බල වශයෙන් මේ කියන මොකද ප්‍රබල අන්තරණුක ආකර්ෂණ බල කාරණා කොටගෙන සංසන්දනාත්මක අණුක ස්කන්ධ වලින් ඇල් කියන වල ඊතර වල තාපාංකට ඇල්කොහොල වල තාපාංක ඉහළ ගියක් ගන්න. ඒ කියන්නේ මෙහෙම දැන් හිතන්නකෝ මේ C2H5OH කියලා මම ලියන්නම්. දැන් මට ආසන්නව මේ ලියුවහම මෙයාගේ දැන් හිතන්න මෞලික ස්කන්ධවල C2කට 24යි 24යි අතන මේ H5 5යි H1යි ඔය එකයි 16 වගේ නේ. එතන එනවා මේකේ 30යි 46ක් විතර ආවා කියන්නේ. දැන් ওই ප්‍රමාණයට ආසන්න ඇල්කොහොල් මොකක්ද මේ ඇල් කියන එක හිතන්න CH3 CH2 CH2 CH3 වගේ හිතන්න මේ. දැන් මේ හිතමු CH3 CH2 CH3 කියලා මොකක් කරේ. දැන් මෙතන කාබන් 3ට 36යි H ටිකට 6යි 7යි 6යි 7ට දැන් ආසන්න 44ක් වගේ නේද. දැන් මේක ආසන්නකයක් මම මේ ගත්තේ. හිතනවා එකම අණුක ස්කන්ධය වුණත් ආවා කියලා. හැබැයි එහෙම වුණාම දැන් මේ ළඟ ස්කන්ධ තිබ්බට මෙයාගේ තාපාංකයට සාපේක්ෂව මෙන්න මේ ඇල්කොහොලේ OH දිනයි තාපායන් ගොඩක් වැඩි. ඒ කියන්නේ අණුක ස්කන්ධ ආසන්න මුණත් සමාන මුණත් සමහර වෙලාවට එකක් විතර වැඩි වුණත් සමහර වෙලාවට ඒ ඇල්කොහොල් එක මොකක්ද දෙන තාපාංක ඒ ආසන්න අණුක ස්කන්ධ සහිත සංසන්දනාත්මක ආසන්න අණුක ස්කන්ධ ගත්තාම ඒ කෙනාට වඩා වැඩි. දැන් හිතන්න මෙයාගේ අපි තුමු අණුක ස්කන්ධ 46 වෙන මොකක් හරි ඇල්කීනියක් හරි මොකක් හරි කරන්නේ. ඔන්න මොකක් කර අපි ළඟින් යන එකේ මොකක් හරි තුන CH3 CH2 මොකක් හරි CH දිත්තවන්නේ CH2 මොකක් හරි මේක තුන 40යි 50 ගණනක දෙනවා. හැබැයි නමුත් සාමාන්‍ය මේ 40යි මම නිකන් ලිව්වේ. එතකොට අර ආසන්න අනුකිස්කන්ධය තියෙනකොට ඇල්කොහොලේ ගොඩක් වෙලාවට තාපාංකي තාම ඉහළ ගන්නේ. ඇල්කොහොල් ශ්‍රේණිය පහළට එනකොට තාපාංක වැඩි වෙනවා. ඒ කියන්නේ ඇල්කොහොලේ ටික ටික පහළ ගන්න. මේ ඉන්නේ මෙතනෝල්. මේ කාබන් එකක් තිබ්බහම මෙන්න මෙතනෝල්. කාබන් දෙකක් අහම CH3 CH2 වෙච්චාම එතනෝල්. පහළට යනවා කියන්නේ ඔකතර කාබන් තුනක් අහම ප්‍රොපනෝල්. කොහොමම කාබන් දාමේ දිග වැඩි වෙනකොට ඇල්කොහොලේ පල්ලෙහාට යන යන මොකද ඒවා තාපාංක වැඩි වෙනවා. අර ඇල්කේන වලත් අර පළවෙනිම පිටුව. ඇල්කේන ටියුට් එක ළඟට ගන්න. ඒකේ පළවෙනිම පිටුව බලන්න. ඇල්කේන ටියුට් එක ගන්න ටියුට් නම්බර් 1 එකේ වා බලන්න. ඒකෙත් මේ කතන්දරේ තියෙනවා. ඒ කියන්නේ මේ ඇල්කේන වල පහළට එනකොට තාපාංක කතන්දරයක් එම තියෙනවා. හා. ඊළඟ අර වගේම කරා මොකද ඇල්කයිල් කාණ්ඩනේ මෙයා කාණ්ඩ බෙදෙනකොට ශාකණය වුණාම අතු බෙදුනොත් මොකද තාපාංකය අඩු වෙන එක දන්නවා. හරි ඔය තියෙන ඔය අගයන් ටික ඔය තියෙන වැලියුස් ටික මේ මුකුත් පාඩම් කරගන්න ඕනේ නැහැ. සාමාන්‍ය එතනෝල් මෙතනෝල් මේ ඇල්කොහොල ඊතර ඔය කීපයක් නේ. ඊතරත් මේ ඇසි තියෙනවා. මේ ඊතර ඒවා මතක තියාගන්න ඕනේ සාමාන්‍ය තාලම් බලන්න. දැන් මේ දෙක හිතනවා මේ මුල් දෙක හිතන්න. එක්කෙනෙක් එතනෝල් මධ්‍යසාරය. මේ පළවෙනිය මධ්‍යසාරය. දෙවෙනිය ඊතරක්. හැබැයි දෙන්නගේ තාපාංග ගත්තොත් බලන්න මධ්‍යසාරය කොච්චර උඩින්ද තියෙන්නේ කියලා. අරය ඍණ ගානක් මධ්‍යසාරය ධන 78ක්. තාම ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. තේරෙනවද? ආසන්න නැගෙදනේ මෙතන හිතන්න මේ හරියම සෙට් එකක් වින්නවනේ 60ක් තියෙනවා. එතන මෙතන ඊතර ඉන්නවා අර ප්‍රොපනෝල් කියලා එක ප්‍රොපනෝල් දෙක ප්‍රොපනෝල් කියලා කියන ඔය අතු බෙදෙන විදිය අනුව ඒක මම නම් කරලා තියෙන දේ එක ප්‍රොපනෝල් දෙක ප්‍රොපනෝල් කියන එක ප්‍රොපනෝල් එක දිගටම කාබන් දාමේ CH3 CH2 CH2 ඔය මෙහෙම ආවහම මේ අය ඊට පස්සේ දිනක් කියලා බලන්න මේ මෙන්න මේ දෙන්න ගැන කියන්නේ මම මේ කම්පෙයාර් කරන්නේ නැහැ මෙන්න මෙතන දෙන්නෙක් ඉන්නේ මම දැන් ඔය රතු පාටින් මාක් කරන්නකෝ මේ අය මේ අය ඔය මුලින් යන්නේ එක ප්‍රොපනෝල් කියන එක කියලා ඊළඟ මේ දෙක ප්‍රොපනෝල් එක්ක නම් එයා CHOH නෙමෙයි. CHOH එයාගේ කාබන් දාමේ දිගට එකම කාබන් ගාන එකම අණුක ස්කන්ධය කාබන් එකම වගේ කාබන් 3යි H ගාන 6 7 8යි O එකයි දෙකේම තියෙන එකම හැබැයි මෙයාගේ අතු බෙදිලා. අතු බෙදිච්ච එක්කනේ මොකද තාපාංකය 83යි. මෙයාගේ තාපාංකය 83යි. අරයාගේ 97යි. දැක්කද? ශාකණය වෙලා නිසා මෙතන මතක තියාගන්න මෙයාගේයි තාපාංක අඩු වෙන එකම අණුක ස්කන්ධය මේ දෙකේම තියෙන්නේ. මෙත් ප්‍රොපනෝල් තමයි දෙකම ප්‍රොපනෝල්. අර එක ප්‍රොපනෝල් කියන්නේ සම්පූර්ණ තනි දාමර නෙවෙයි දෙක ප්‍රොපනෝල් කියන්නේ එක දෙක. ඒ කියන්නේ මෙයාගේ දෙවෙනියට OH තියෙන. ඒකයි දෙක ප්‍රොපනෝල්. දැන් මෙයාගේ මේ 1 2 3 කියලා අංකණය කරාම OH තියෙන එක කියන කාබන්ට. ඒක තමයි එක ප්‍රොපනෝල්. මෙයා දෙක ප්‍රොපනෝල් වල මෙයාගේ දෙක කියන කාබන්ට. දැන් කොයි පැත්තෙන් අද මෙහෙන් අම් කරත් මෙහෙන් අම් කරත් දෙවෙනියට OH තියෙන නැහැ දෙක. උතර මොකද වෙන්නේ? ශාකණය වෙලා අතු බෙදෙනකොට තාපාංකය අඩු වෙන එක මතක තියාගන්න. එතනින් පස්සේ අපි ඔය සාමාන්‍ය දල වශයෙන් අගයන් ටික මතක තියාගන්න. එතකොට ඕක පොඩ්ඩක් ඔයාලා කරුණ ඔළුවේ තියාගන්න ඇල්කොහොල ගැන කතා කරගන්න කොට හරි. ඔන්න මේ යටින් මෙතන තරුවක් දාලා ලියා ගන්න එන්නේ. මොන්න ඔය උදාහරණ දාගත්තා නම් හරි මේ. මේ ඇත්තට මෙතනින් තරුවක් දාලා ලියා ගන්න මේ මෙන්න මේ එක ප්‍රොපනෝල් එක බං අඳින්න. CH3 CH2 ICH2OH. මෙයාගේ ලියන්න අණුක ස්කන්ධය 60යි. අණුක ස්කන්ධය 60යි.
ඒතර අරයත් ගත්තාම ඒතර එයාගේ නම මෙයාගේ නම යටින් ලියන්න එක ප්‍රොපොනෝල්. ඒතර මේ දෙවෙනි එක්කෙනා ගත්තාම මෙයාගෙත් අරග තමයි. හැබැයි මෙයාගේ අර මෙයාට මෙන්න මෙහෙම තියෙන එක්කෙනා. මෙයාගෙත් අණුක ස්කන්ධය 60යි. 60යි GM වල. ඒතර මෙයාට ලියන්න හැබැයි දෙක ප්‍රොපොනෝල්. හරි. ඔය දෙක පොඩ්ඩක් ලියා ගන්නකො. එක ප්‍රොපොනෝල් අණුක ස්කන්ධය 60යි. අරයත් දෙක ප්‍රොපොනෝල් කියලා දාලා එයාගෙත් අණුක ස්කන්ධය 60යි. ඔය දෙන්න මුලින්ම ලියා ගන්න. ඊළඟට ඔය දෙක ලියලා ඊට පස්සේ ඕක කම්පෙයාර් කරන්න ගත්තාම වෙන්නේ දැන් එක ප්‍රොපොනෝලුත් තියෙනවා දෙක ප්‍රොපොනෝලුත් තියෙනවා ඊට පස්සේ යටින් ඊළඟ තරුව දාලා ලියන්නේ. මෙහිදී දෙක ප්‍රොපොනෝල් ශාකනය වී ඇති බැවින් එහි තාපාංකය දෙක ප්‍රොපොනෝල් ශාකනය වී ඇති බැවින් එහි තාපාංකය තරමක් අඩුවේ. එහි තාපාංකය තරමක් අඩුවේ. හරි. ඊළඟට අරන්නේ අඩු සාපේක්ෂ අණුක ස්කන්ධයක් තියෙන ඇල්කොහොල ජලයේ දිය වෙන කියලා. අන්න ඒකත් ඉතාම වැදගත්. අණුක ස්කන්ධය අඩු වෙනම් ඒ ඇල්කොහොල සාමාන්‍යයෙන් ජලයේ දියන. ඊළඟට මේ ජල ද්‍රාවකයට හේතුව මේ මොකද්ද? ප්‍රින්ටිං වල මෙතන මිස්ටේක් එක. මොකක්ද එයාගේ ඒ කියන්නේ දැන් ජල ද්‍රාවිතාවයට හේතු වෙන්නේ යාගේ සිග්මා බන්ධනය තැන හැකි OH කාණ්ඩයක්. මෙතන එන මේ ජලීය ඇල්කොහොල් වල ජල ද්‍රාවිතාවයට හේතු වෙයි මෙන්න මෙතන සිග්මා සමාන මෙතන හයිඩ්‍රජන් බන්ධනය. මේ මොකද්ද මේ අකුරු ටික කපන්නේ. මෙන්න මෙතන තියෙන මේ හයිඩ්‍රජන් කියලා එතන. ජල ද්‍රාවිතාවයට හේතුව හයිඩ්‍රජන් බන්ධන මෙන්න මේ මොකද ඉංග්‍රීසි අකුරු ටික කපලා හයිඩ්‍රජන් බන්ධන තැන හැකි OH කාණ්ඩය. ඇල්කොහොල් අණුවක අද්‍රවීය ඇල්කයිල් කාණ්ඩ. ඒ කියන්නේ දැන් හිතන්න මෙන්න ඇල්කොහොල් එකක් ගත්තොත් CH3 CH2 CH2OH කියලා හිතන්නකො. එතකොට මේ අද්‍රවීය කාණ්ඩය කියන්නේ ද්‍රවීය නැති කාණ්ඩය මේ ඇල්කයිල් කාණ්ඩය. මෙන්න මේ පැත්තේ ඉන්නේ. මේ ඇල්කයිල් කාණ්ඩය. මේ ඇවිල්ලා අර හයිඩ්‍රජන් බන්ධන සාධන OH කාණ්ඩය. ඔහත් OH කියලා තියෙනවා. ඒතර ජල ද්‍රාවකතාවයට අවහිරතාවයක් ඇති කරන මේ ඇල්කයිල් කාණ්ඩය. එම නිසා ඇල්කොහොලේ පහළට යනකොට OH කාණ්ඩයට සාපේක්ෂව අද්‍රවීය ඇල්කයිල් කාණ්ඩය තරමක් වෙනකඩි ඒ ඇල්කොහොලේ ජල ද්‍රාවකතාවය අඩු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේක දිග වැඩි වෙනකොට ජල ද්‍රාවකතාවය අඩු වෙනවා. දැන් හිතන්නකෝ මේ CH3 CH2OH CH3 CH2 CH2 COH. දැන් මේක පල්ලෙහාට යනකොට දැන් කියන කාබන් 6ක් විතරනේ අඳිනවා CH2 CH2 ආය CH2 ආය CH2 ඔහොම කාබන් ගන්න එන්න වැඩි වෙලා යනවා. දැන් මේ පහළට යන්න වෙන්නේ මොකද්ද බලන්න. සරලවම බලන්න. මොකක්ද මේ ඇල්කයිල් කාණ්ඩේ මෙයාගේ මෙච්චරයි. මෙයාගේ මෙච්චරයි. මෙයාගෙන්දි ගොඩාක් දිග නේ අද්‍රාව ජල අද්‍රාව කොටස මේ ඇල්කයිල් කාණ්ඩේ අද්‍රාව. ඉතින් අද්‍රාව කොටස දික් වෙනකොට මොකද වෙන්නේ? ජලයේ දියීමේ හැකියාව අඩු වෙනවා. ඒතර මෙන්න මේ පල්ලෙහාට යනකොට මොකක්ද වෙන්නේ? ජල ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. ජල ද්‍රාව්‍යතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔයාට මේ උඩ ඉඩේම පොඩි හරි ස්තනක් තියෙනවා නම් මෙන්න මේ දැන් මේකට උඩ ටිකේ පොඩි හරි ස්තනක් තියෙනවා නම් මෙන්න මේ හරි ඒරියා එකේ තමන්ගේ පොඩි හරි ටියුට් එක පොඩි ඉඩක් ආවනම් ඕක ලියා ගන්න. නැත්තම් පොඩ්ඩක් ඉතින් ඔය පොඩි කොළ කෑල්ල කර ලියලා පොඩ්ඩක් එතන මේ පස්සේ ඇටච් කරගන්න. ඒක පොඩ්ඩක් දාගන්න ඒක එතනට. වීඩියෝ එක නවත්තලා ඒ කියන්නේ කාබන් දාමේ දිග යනකොට ජල ද්‍රාව්‍යතාවය අඩු වෙයි කියලා මේ තියෙන. මෙතන තියෙන විස්තරය ඕක තමයි තියෙන්නේ. පොඩි ඉඩක් ඔය උඩ තියෙනවා නම් පැත්තේ කොනකින් හරි ඔය වීඩියෝ එක දාගන්න. හරි වීඩියෝ නවත්තලා දාගන්න. ආයක තියෙන දෙපල්ලේ හැතරම තියෙනවා මේකේ නම නමුත් අතන ටිකක් දාත දෙයක් නැහැ. මේ ජල ද්‍රාවකය අනන්තය කියලා මේ තියෙන කියන්නේ ජල ද්‍රාවකතාවය. මොකද වෙන්නේ? ඕන ඉක්මනට ජල ද්‍රාවකතාවය වෙන්නේ මොකද වෙන්නේ? ජල ද්‍රාවකතාවය අගේ ද්‍රාවකතාවය වෙන ගතිය 100ට ග්‍රෑම් 100ක් ගත්තොත් ඒ කියන්නේ මේ ඔක්කොම සියල්ල දියනවා. මෙතනෝල්, එතනෝල්, ප්‍රොපනෝල් ඔක්කොම දියනවා. මෙයා ටික ටික බියුටනෝල් වල ටිකක් අඩුයි. ග්‍රෑම් 100ක් ගත්තොත් ග්‍රෑම් 7ක් වගේ තියෙන. මේ වගේ තියෙන්නේ. මොකද වෙන්නේ ක්‍රමක්‍රමයෙන්
ජල ද්‍රාවිතාවේ අඩුවීමකට ලක් වෙනවා. හරි. තමයි ඔය කියන්නේ හා ඊළඟල්ලාම ඒ කියන්නේ ඕනෑම අනුපාතයකින් මිශ්‍ර වෙනවා අනන්තය කියලා මේ අනන්තයම ගැන අදහස් නැහැ මොකද මේ කියන්නේ ඕනෑම අනුපාතයකින් මිශ්‍ර වෙනවා කියන්නේ ඔයා ජල ද්‍රව්‍යය 100% සම්පූර්ණ මිශ්‍ර වෙනවා කියන එක කියන්නේ. ඊට පස්සේ බලන්න ඇල්කොහොල නිපද වීම. මේක ඔයාලා දන්න දෙයක්. දැන් ඔයා ඇල් කීන ගැන ඉගෙන ගද්දි මේක ඔයා ඉගෙන ගත්තා. මොකක්ද අපි ඇල් කීන ගැන මක්කර සාන්ද්‍රෂ්ටියස්සෝ ජලය දැම්මම සරලව ගත්තොත් මොකද වෙන්නේ? දැන් හිතනවා CH3 CH2 මොකද? ද්විත්ව බන්ධන කැල්ල H වැඩි පැත්තට H යනවා අනිත් පැත්තට OH යනවා. මේකට අපි සාන්සල්ෆියුරික් ජලය දැම්මම උනේ මොකද වෙන්නේ? H වැඩි පැත්තට H ගියා. ඒතර මෙතන CH3 වුණා. මේ පැත්තට OH ගියා. ඕකනේ උනේ. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. සාන් සල්ෆියුරික් ජලය කිව්වත් අනුක සල්ෆියුරික් එකත් එක. ඒතර මෙතන ඉන්නේ හැමෝටම නම් මේක බුල. මේකෙන් දැන් දෙපැත්ත සමානයි. කැමැති පැත්තට OH යනවා අනිත් පැත්තට H යනවා. සාන් සල්ෆියුරික් ජලය කියලා ලිව්වත් අවුලක් නැහැ. එක දෙක දාලා නැත්නම් අනුක සල්ෆියුරික් කියලා කරලා. ඒතර මේක මොකද වෙන්නේ? CH3CHOH CH3 වෙනවා. මේකෙත් මොකද වෙන්නේ CH3CH මෙතන CH3 එකක් තිබ්බ. ඒතර මෙයාට තමයි OH වෙන්නේ. අර පැත්තට CH3 එක. දැක්කද මෙයා හැම තෘතීක මධ්‍යසාර මේ දෙන්නේ. තෘතීක මධ්‍යසාරය. තුන් පැත්තට මෙයා ද්විතීක එකක්. මෙයාගේ මේ OH සම්බන්ධ කාබන්ට එක පැත්තට කාබන් මෙයා ප්‍රාථමික. මෙයා ප්‍රාථමික මධ්‍යසාර. දැන් මෙතන කතා කරන ගොඩක් දේවල් අපි කලින් කතා කරපුවා තියෙන දැන්. ඒකයි සීන් එක. අපි ඇල්කොහොල් ගැන මෙන්නම ඉගෙන ගත්තාට ඇල්කොහොල්ගේ දේවල් අපි ගොඩක් කලින් ඉගෙනගෙන තියෙනවා. හරි ඊට පස්සේ බලන්න ওই ටික දාගන්න පුතේ. ඔය ටික වාට සරලව ලියා ගන්න මේ ටික වාට ඇල්කීන වලදී මතක නැත්නම් ඇල්කීන වලදී මතක නැත්නම් ඒ වගේ දැනුම ගොඩක් අමතක කරලා ඒතර මතක් කරගන්න ඇල්කීන ටික එක්ක බලලා. ඊළඟට ඇල්කයිල් හේලඩා මේකත් අපි ඇල්කයිල් හේලඩ කියන මාතෘකාවේදී මේක ඉගෙන ගත්තා මතක නැද්ද? දැන් CH3 CH2OH එකනේ. CH3 CH2Cl නේ. අපි මේකට මොකද්ද? ජලීයෙන්නේ දව ඇල්කයිල් හේලයිඩ් වල ගහපු ෂෝට් නොට් වල මේ ටියුට් එක මාට මුල හරිය පිටු 9 10 11 වගේ හරියට යද්දි ඇල්කයිල් හේලයිඩ් ඉවර වෙන තැන අන්තිම ෂෝට් නොට් එකක් බලන්න පිටු පොඩ්ඩක් ඉස්සරහට පෙරලා ටක් ගාලා පෙරලා ඇල්කයිල් හේලයිඩ් කියන කන් තියෙන ග්‍රීන් ආට්ට කලින් එතන ආ ෂෝට් නොට් එකේ ලියලා තියෙන්නේ මොකද්ද මතක නැහැ ජලීයෙන්නේ ජලී කියද්ද මේ CL එක OH මොන වද සම් KOH හරි ඉන්නේ ඔය මොකක්ද දෙන්නේ මේ CH3 CH2OH CL කෝචන. එතකොට මෙහෙම ආයි වචනේ පොඩ්ඩක් ඉතින් අර වෙන පාටකින් දාගන්න නැත්නම් ලියලා හයිලයිට් කරන්න මේ CH3 CH3 එකම පාටින් ටියුට් එක ලියන්න එපා. Tamanට උනත් ඒතර ඒක බලද්දි නිකන් කිසිම අර ආකර්ෂණයක් එන්නේ නැහැ ටියුට් එකනේ. පාවෙනවනේ බලන්න හැම. පොඩ ටියුට් එකට Taman ඇට්‍රැක්ට් වෙන්න ඒ දෙයට අක් ගාලා පොයින්ට් එක හයිලයිට් වෙන්න ලියන්න එතකොට. එතකොට දැන් මේකේ මේ OH එක වෙනස් වුනේ. දැන් මොකද වෙන්නේ? DR කරන මෙතන OH එක ආවා. මෙතන OH එක ආවා. මෙතන OH එක ආවා. ජලිය මේ එක්කස් කළ වරහන දැම්මත් අවුලක් නැහැ. වචනෙන් ඉතින් ජලිය කියලා ලියන්න පුළුවන් නම් ඒත් නෑ මෙතන මේ ජලිය කියලා මෙහෙම ලියුවා නම් වඩා හොඳයි. හරි. 23 වෙනි පිටුවේතරව සාකච්ඡා කරේ නෑ ටියුට් එක තව කීපයක් ගියාම ඇල්කොහොල් වලින් පස්සේ ඔක ඉවර වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට අන්න ඕක තමයි වැදගත්ම දේ. මේකත් අපි නේද අපි ග්‍රීන් ආර්ට් ගැන ඉගෙන ගත්තානේ. අනේ අපි එතනදී මේක කතා කරා මතක නැද්ද? මේ බලන්න ඇල්ඩිහයිඩෝ කියනවල ග්‍රීන් ආර්ට් ප්‍රතිකාරය සඳහා ජල විචේ ග්‍රීන් ආර්ට් දැම්මම මොකද වෙන්නේ? මේ දැන් මේ ටියුට් එකේ මම කලින් පිටුව කතා කරලා දෙනවා. මොකද මේ ඕක මම මේ එච්ච කොට මේ යටර කරලා දිනා. තිබ්බෙච්ච එක පැත්තට නැතුව යටර දින්නා. මොකද්ද? ඕ එක ළඟට යන MGBR දැන් ඔයා මේ ටියුට් එකෙම පිටු 3 4ක් 5ක් පෙරලා ඉස්සරහ. අනිත් එක CH3 CH2 ගෑල්ල නම් මෙතෙන්. හැබැයි ඒක එන්නේ CH2 CH3 එහෙම සෙට් වෙන්නේ. ඊළඟ මෙයා ජල විච්ඡේදනය කරා. මොකක්ද H+H2O. මේකයි මේ ඔයාලට හරිම ලේසි ඇල්කොහොල් වලට එද්දී ඇයි? ඔයා මේ හැම දෙයක්ම කලින් ඉගෙන ගත්තා වෙන. එතන මේ CH3COH H CH2 CH3. අර O MgBr එක මොකක්ද උනේ? MgBr එක O H බවට පත් වුණා. MgBr එක තමයි මොකද්ද මෙතන O H බවට පත් වුණා. ඕක තමයි එන්නේ. ඔක දැන් දන්නවනේ මතක ඇති. අනේ යට එකත් බලන්න මේ යට මේකේදී මොකද්ද නේ කොට බලන් ඉඳලා ලියන්න. CH3CO එක ළඟට යන මෙන්න එහෙම නම් මෙහෙම CH3 එක තියෙනවා. මම ඒක යට ඇත්තට දෙන ඕනේ පැත්තක් කමන්නේ නැහැ. ඉස්සරහට ඇඳත් කමන්නේ නැහැ. මොකද්ද? O එක ළඟට යන MgBr ඒතර අනිත් කැලේ VLE තරක් දාන්න මතක් කරලා. ග්‍රීන් ආඩ් එක මේ බෙන්සීන් කැලේ මෙතෙන්ට. ඊට මේකට H+H2O දැම්මම වෙන්නේ මොකද්ද? CH3COH මේ පැත්තට බෙන්සීන් කොටස එනවා.
මේ පැත්තට CH3 එනවා. හරි. ඔය ඇල්ඩිහයිඩ් හා කීටෝන වගේනොත් මෙතන මධ්‍යසාරවල ප්‍රතික්‍රියාව ඇල්කොහොල් වල ප්‍රතික්‍රියාව තුනක්. ඔය තුනම කලින් ඉගෙන ගත්තා ඒවා. තුන හතරම. ඒ කියන්නේ ජලය ආකලනය කරන එක. ඔය ටික කලින් ඉගෙන ගත්ත දේවල් ටික ඔක්කොම ටික තියෙනවා. හරි. ඊළඟට බලන්න. අන්න මේක තමයි වැදගත්ම දේ පාඩමේ තියෙන. හරි දැන් වීඩියෝ එක නමම පෝස්ට් කළා හරි කමන්නේ. මේ දාපු දෙක ඉස්සලාම ලියා ගන්නකො ඉක්මනට. මේ දාපුවල මේ එච් එක වෙනස් වෙනවා කියන එක මේ. පොඩ MGBR එක මෙතන නම් මේක මෙතෙන්ට එනවා. MGBR කෝල කරනවා මේ කොටස මෙතන කොට highlight හරි කරගන්නේ නැහැ දැන් දෙක තොර. මේ කොටස තමයි ඒ ආවේ අතෙන්ට. MGBR එක එක්ක ආය අර අනිත් කොටස මෙන්න මේ MGBR එක මේ නම් ඒක තමයි මෙතෙන්ට ගියේ. පොඩ වැදගත් මාරු වෙන අකුරු ටික දාගන්න. තාමත් එක්ක. හරිද? ඔන්න ඊට පස්සේ තමයි අපිට පාඩමේ ඇත්තටම ඉතාම වැදගත්ම කොටසක් කතා කරන්න තියෙන්නේ. මේක ලියාගෙන ඉවරයි. ඇල්ඩිහයිඩ් කීටෝන ඔක්සිහරණය. ඉතින් ඔක්සිහරණය මේක අලුත් දෙයක් අපි ඔයාලා කලින් අහලා නැති වචන මේ. මේකට ලිතියම් ඇලුමිනියම් හරි සෝඩියම් බෝම හයිඩ්‍රයිඩ් හරි NaBHO හරි LiAlHO ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් හරි සෝඩියම් මේ බෝරෝ හයිඩ්‍රයිඩ් හරි ඔය දෙකෙන් එකක් දාන්න. බැයි මේ NaBHO දැම්මොත් මේක එක දාන්න ඕනේ මෙතනෝල්. මෙතනෝල් කියන්නේ CH3OH කියලා ලිව්වත් කමන්නේ. මෙයාට කියන තමයි මෙතනෝල්. හරිද? NaBHO දානවා නම් මෙතනෝල් දාන්න ඕනේ. මේක දානවා නම් මෙතනෝල් තමයි දාන්න ඕනේ. හරිද? LiAlHO දානවා නම් ඒක දාලා අනිත් පැත්තට මොකද්ද? ඒ කියන්නේ ඒක දාදී රෝමාංක දෙක පිළිවෙල ලියන්න. මුලින් ඒක දාලා දෙවෙනියට දාන්න ඕනේ. ඒක රෝමාංක දෙක H2O හරි H2OH+ කියලා ලියන්න. ආම්ලික මාධ්‍ය ජලය. එන්නේ හිමයි සීනේ. ඔය ಜಾති දෙකම පාවිච්චි කරන්න පුළුවන්. NaBHO දැම්මොත් ඇලයිරක් ගහලා මෙතනෝල්. LiLHO කියන්නේ වියලි ඊතරත් එක දානවා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වියලි ඊතර වියලි ඊතර එක දානවා. LiLHO දානවා වියලි ඊතරත් එක්ක. හැබැයි මතක ඇතිව වියලි ඊතර එක දානවා. මතක ඇතිව H+H2 කියලා රෝමාංක එක දෙක දානවා. එතකොට වෙන්නේ මෙන්න මෙහෙම. මේ තියෙන ඇල්ඩිහයිඩ්. දැන් ඒව අඳුරන්නේ දිත්ත බඳින නොටෙස්. මේ වල R C එකයි මේ H එකයි එහෙමම තියෙනවා. මේ තිබ්බ ටික එහෙමම තියෙනවා. ඔන්න බලන්න. O එකත් එහෙම දෙනවා දිත්ත බන්ධන විතරයි කලවෙන්නේ. දිත්ත බන්ධනේ නැති ළඟ බලන්න H දෙකක් කෙන එක එන්නේ මෙතෙන්ට H එකයි. ඊටමත් වැදගත්. ඊටමත් වැදගත් ආය බලන්න ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක ජලය දැම්මම වෙන්නේ. ඇත්තටම H දෙකක් කෙන එක උනේ. බලන්න මේ තිබ්බ බං රවුම් කර සංයෝගෙම නැන්දේ දිත්ත බන්ධනේ නැති වෙලා O එක ළඟට චෝ ඒක තමයි මේ අතර දෙන RCH2OH කියලා තියෙන්නේ. තියෙන්නේ ඔයා ඉස්සරහින් මේක දාගන්න මේ H අකුරු දෙක අනිවාර්යයෙන් වෙනස් පාටකින් දාගන්න ඒක අනිවාර්යයෙන්ම නේ. H අකුරු දෙක මෙන්න මේ මෙතනයි වෙනස් පාටකින් අනිවාර්යෙන් දාන්න. තිබ්බය වෙනස්ුන්නේ නැහැ. තිබ්බ ටික එහෙම තියෙත් තමයි ඔය දෙක. අර ಜಾති දෙකම ඕනේ නැහැ. දෙකෙන් කැමති එකක් දාන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ බලන්න අනිත් එකත් බලන්න මේ ඇල්ඩිහයිඩ් දැම්මත් එමය. දැන් මෙයා කියන්නේ මේ තියෙන අපි මොකද මෙයාලට අපි කියන්නේ කීටෝන කියලා කියන්නේ මේ. ඉදිත්ත බන්ධනයේ O එකේ දෙපැත්තට ගාන කීටෝන විතර මෙහා මේ. RCR1 කියන්නේ මේ කාබනික කොටස් නෑ R කියලා කියන කාබනික කොටස මොකක් කර C. ඉතින් මොකද මම දැක්ක තිබ්බ ටික හැම ඇඳා. මොකද්ද මෙයාට H දෙකක් ආවා මෙතන H මෙතන H. අවක තමයි RCH2OH කියන්නේ. මේ මෙතන මේ ඇඳලා තියෙන වැරදි මේ පොඩ්ඩක් මේ තියෙන විදිහ කපලා මෙන්න මේක මෙහෙම එන්නේ. එතන හරියට ඒක ලියලා නෑ. ඕ තනීරකින් තියෙන්න බෑ. මේකට විතර R එන්නේම
CHOH ආරණ එකනක සරලව ගත්තොත් මෙහෙම. හිතන්නකො CH3O දිත්ත බන්ධනයේ සියතිම කීරුණේ පොඩ බලන්න. මේකට ඔය අපි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් රෝමන් එකක කියලා දාන්න ඕනේ. රෝමන් එකක කියලා දාලා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වියලි ඊතර මේකත් එක්ක වියලි ඊතර ඒක හරියට වචන ලියන්නේ නැහැ. ඊළඟට H+H2O දැම්මහම වෙන්නේ මොකද්ද මේ තියෙන එක එහෙම ලියන R يعني CH3O මෙහෙම තියලා මොකද්ද අර උඩටයි යටටයි H දෙකක් සම්බන්ධ. ඇත්තටම මොකද වෙන්නේ H2 එකක් ඇදෙන්නේ නැත්නම්. ඔන්න ඔක තමයි වෙන්නේ. ඔය ಜಾති දෙකම දාන්න පුළුවන් NaBHO දැම්මත් කමන්නේ. අරක දැම්මත් කනවා දෙවෙනි එකට ඔන්න ඔකේ පොඩ්ඩයි තියෙන ඵලය කපලා ඔන්න මේ මෙතන මෙන්න මේ ඵලය ලියන්න දෙවෙනි එකට ඇත්තටම මෙන්න මේ ඵලය ලියා ගන්න. එච්චර මේ රවුම් කරේක විතර. දෙවෙනි එකට ඔන්න ඵලය ලියා ගන්න. දැන් තමන් කටු වැඩ කොලයක් අරගෙන උදාහරණ ඉස්සරහම කරන්න ඕන එක වීඩියෝ එක දැන් නවත්තන්න. කටු වැඩ කොලය දැන් ඔය රෝමංක හතර කරන්නකො තනියම. වීඩියෝ එක පෝස්ට් කරා දැන් පෝස්ට් කරන්න කටු වැඩ කොලය අරන් හදන්න හතර තනියම. දැන් වීඩියෝ කොන් කරලා බලන්න වෙන්නේ මේ ටික හරිද කියලා. CH3O මේ H මෙහෙම තියලා O මෙහෙම තියෙනවා. මම අර පාට මාරු කර කර දානවා. ඔයත් බලන් ඉන්න දැන් බලාගෙන ඉන්න. මෙතන H මෙතන H. ඊළඟට මොකක්ද දෙන්නේ? CH3 CO CH3 මොකද එන්නේ? උඩට යට H එක ගන්න මෙතන H මෙතන H. අනිත් ඒත් මොකද එන්නේ? හැමෝම දාවල් ලියා ගන්න තේරෙන තුන්වෙනි එක කොහොමද එන්නේ? බෙන්සීන් එක මෙහෙම තිබ්බා. C එක තිබ්බා H එක තිබ්බා O එක තිබ්බා මොකද වෙන්නේ? මෙයාට දෙපැත්තට මෙතෙන්ට O එක ළඟට H එකයි. පහලට H එකයි H දෙක මාරු කරලා ලියන්න. උතරට වැඩි ලේසි. අන්තිම එක උතර ගත්තාම වෙන්නේ CH3 CH2 O එක ළඟට H එකයි. ඔය අනිත් පැත්තේ CH3 එකයි යටට H එක. මේ තැන් දෙකට H දෙකක් ආවේ. ඒක වෙනම හයිලයිට් කරන්න කියන තේරෙන මේ දෙක අර පාට මාරු කරලා මේක H දෙක මෙහෙම. ඔය ටික තමයි වෙන්නේ. තාත්මනින් දාගන්න ඔය ටික. බලන්න මේ NaBH එක මෙතනවල දැම්මත් කමන්නේ. ලිතියම් හයිඩ්‍රයිඩ් එක VL ඊතර දැම්මත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති එකක් දාන්න පුළුවන්. මෙතනෝල් කියලා වචනෙන් සිංහල ලියුවත් කරන්නේ. මෙයා මෙතනෝල්. කොයි හරි පැත්තකින් ලියාගන්න එක පාට අමතක නැත්නම් තමයි එක පාට ගානක මේක දුන්නේ. මේ තියෙන්නේ මෙතනෝල්. මෙයා තමයි මෙතනෝල් කියලා අපි කියන්නේ. බැරි වුණා නම් වීඩියෝ එක පෝස්ට් කරලා අර ටික ලියාගෙන බලන්න. ඔන්න ඊළඟට කියනවා ඔන්න කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය මම ගන්න එකත් වැදගත්. දැන් ඊළඟ කියන්නේ මොකද්ද? ඇල්ඩිහයිඩ් කීරණ වගේම කාබොක්සිලික් අම්ල වලුණොත් මෙන්න මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මොත් අපිට මේක ප්‍රාථමික ඇල්කොහොල හදාගන්න පුළුවන්. මේක වැදගත්කම මෙන්න එක. දැන් මේ තියරි වැඩි ඈ. මේක ඇල්කොහොල ගැන ගොඩක්ම ලොකු මාතෘකාවක්. මෙයාගේ ප්‍රාථමික ඇල්කොහොල. කාබොක්සිලික් අම්ල වලින් පුළුවන් ප්‍රාථමික ඇල්කොහොල. ඒ කියන්නේ දැන් කාබොක්සිලික් කියන්නේ මොකද්ද මේව මම ඔයාලට අමතක කරන් කටුවට කොල කැල්ල කරුවා මෙහෙම කරන්න. ඔය ටියුට් එකේ අවසන්ම කාඩ්බෝඩ් කැල්ල හැටි තමන්ගේ කමන්න ඉඩ තියෙනවා නම් මෙන්න මේ වැඩි චුට්ට කරන්න. දැන් ටියුට් එක පිටුවල නම් හිතන අවසන් නැතුව 32ට වෙන ආන්ති පිට දෙන හිස්තෙන් තියෙනවා. හරි. අන්තිම එක 30 පස්සේ පිටුවේ මගේ පස්සේ මම හිතන්නේ ඉඩ තියෙනවා 32 හරි අන්තිම පිටුවේ හරි. පොඩි මේ ටික තමයි අමතර කරුණු යටතේ අන්තිම ටියුට් එකේ 32 අන්තිම පිටුවට එන්නකො. තමන්ට දන්නේ නැත්නම් මෙන්න මේ ටික ලියා ගන්න. ඒ කියන්නේ මේක C දිත්ත බන්ධනයේ ඔය එකේ මේ පැත්තේ H එකක් තියෙනවා නම් මේ පැත්ත කක් හරි කාබනික කැලලක් තියෙනවා නම් මෙයාලා තමයි ඇල්ඩිහයිඩ්. තමන්ට පැටලෙනවා. මෙහෙම කාබනික දිත්ත බන්ධනයේ ඔය කැලලට අනිත් පැත්තටත් කාබන් දෙපැත්තටම කාබන් කැලි තියෙනවා නම් R කියන කාබනික. එහෙම තියෙනවා නම් කීටෝන්. මෙහෙම දිත්ත බන්ධනයේ O එකට OH හිතනවා මේ ප්‍රධාන කාණ්ඩ විතර මම පාට හයිලයිට් කරනවා. මොකද R කාණ්ඩ එක මම මේ හයිලයිට් කරලා වෙන්නනකො ප්‍රධාන අවශ්‍ය ටික. ඔයාලට ඇල්ඩිහයිඩ් නම් මෙන්න මේ සීන් ටික තියෙනවා. කීටෝන යනකොට දිත්ත බන්ධනය විතර දෙපැත්තේ අර මේ කාබොක්සිලික් කියන මෙහෙම වෙනවා. මේකට කියන දේ කාබොක්සිලික් අම්ල. එර කියන්නේ කාබොක්සිලික් අම්ල. ඊළඟට
මෙන්න මෙහෙම දැන් මම ඉඩ නැති හින්දා මේ ඉස්සරහ පැත්තෙන් ලියන්නම් ඔයා ඒතර යටින් හරලා එතකොට මේ මෙන්න මෙහෙම මොකක් හරි R කාණ්ඩයක් එක්ක මොකක් හරි R කියන්නේ මොකක් හරි CH3 මොකක් එක R එකක් එක්ක OH තියෙනවා R කාණ්ඩයක් කියන මොකක් හරි කාබනික කැලලක් එක්ක Cl තියෙනවා නම් මේ OH තියෙනවා නම් මෙයාලා මධ්‍යසාරයවත් ඇල්කොහොල් R කියන්නේ මොකක් හරි R වල CH3 කියලා දැන් CH3 මෙහෙම තියෙනවා නම් මේවා ඇල්කයිල් හේලයිඩ් මේවට කියන්නේ ඇල්කයිල් හේලයිඩ් අයිලට වෙන්නේ මෙන්න මේ වගේ මොකක් හරි ආර් කාණ්ඩයක් කියලා සී දිත්ත බන්ධනය ඕ ඇවිල්ලා මේ ක්ලෝරීන්ම වෙන්න ඕනේ නැහැ හරිද ක්ලෝරීන් හරි මෙතන බ්‍රෝමීන් හරි මොකෙක් හරි තියෙන පුළුවන් අයඩීන් හරි එහෙම එකක් කරන්නේ මේ මෙන්න මේක හයිලයිට් කරද්දි බලන්න මේ සී දිත්ත බන්ධනය ඕ කැලලක් ඇවිල්ලා හැලජනයක් කියනවා නම් නිකං කාබනික කැලල නම් අර එහෙම සී දිත්ත බන්ධනයක් ඔයලා හැලජනයක් කරන අපි යාට කියලා නම අම්ල අම්ල හේලයිඩ් දැන් මේ අම්ල ක්ලෝරයිඩයක් මම දැන් අම්ල හේලයිඩ් දැක්කද ඇල්කයිල් හේලයිඩ් අම්ල හේලයිඩ් තමයි වැරද්ද තේරෙන්නේ නැත්නම් එහෙම වැඩ කරන්නේ අපි අම්ල හේලයිඩ් කියලා කියන්නේ. ඊළඟට එස්ටර් කියන්නේ. එහෙම අක්‍ර ආර් ගන්නදී සී දිත්ත බන්ධනෝ වෙලා තව ඕ එකක් කියලා එයාට මොකක් හරි කාබන් එකක් කියලාක් තියෙනවා. මෙන්න මෙහෙ වගේ. ඊට මෙතනදී හයිලයිට් වෙනවනේ මෙන්න මේක. කොහොමද කියන්නේ අපි එස්ටර් කියලා කියන්නේ. මොකක් හරි ආර් කාණ්ඩයක් තිබිලා ඕ එකක් කියලා ආය ආර් වන්න කියන එක මෙන්න මෙහෙම. CH3 OCH2 CH එක. ඔහොම කැලලක් අපි આવොත් ඕවට කියනයි ඊතර කියලා. ඊතර. ඊළඟට තව යට එතරම් තව ලියන්න මේ වාට වර්ග ටික මම මේ පොඩ්ඩක් කියලා දෙන්නම්. මොකක් හරි R කාණ්ඩයක් එක්ක ඇවිල්ලා NH2 කැලලක් තිබුණා. ඇමීන් R කැලලට C දිත්ත බන්ධනයක් O ඇවිල්ලා NH2 ඇමයිඩ්. එයාට කියන්නේ ඇමයිඩ්. ඒක දැක්කද ඒ දෙක වෙනස මේ? ඇමයිඩ් එක C දිත්ත බන්ධනයි. හරිද? මේන්ලි ඔය වර්ග ඕන එකක් ඔයාලට ටක් ගාලා දැක්කම අඳුර ගන්න පුළුවන් වෙනවා. මෙයා ඊතර මෙයා ඇමීනයක් මෙයා ඇමයිඩයක් ටක් ගාලා අන්න ඔය වර්ග ටික පුළුවන් වෙනවනේ Tamanට අඳුර ගන්න මේන්ලි ඔය ප්‍රධාන දේවල් ටික. ඔය ටික බරනම් මුකුත් කරන්න නැහැ. ඉතින් ඇල්කේනල් කියන්න කොහොමද පුළුවන්? උතර ග්‍රීන් ආඩ්ඩයක් දැක්කම තුලන MgCl MgBr දෙනවා. ආතර බෙන්සීන් එක කට්ටිය කොහොමද නැද ෆීනෝල දැන් ඔය ටික කරන අමතරව තව ඕන්න ලියාගෙන හිටියනේ මොකද වෙන්නේ බෙන්සීන්ට OH එකක් තියෙනවනේ මේවා ෆීනෝල. ඒක දෙවෙනි ටියුට් එක වගේ ටියුට් නම්බර් 2 එකේ තියෙනවා. ෆීනෝල බෙන්සීන්ට NH2 එකක් තියෙනවනේ ඇනලීන්. මේක කියන්නේ අපි ඇනලීන්. බෙන්සීන්ට ඩබල් C ඩබල් OH එකක් තියෙනවා. ඔය යටින් ලියන්න මම ඊට මැදින් මෙතන ලියන්නේ. මේකට බෙන්සොයික් 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 ඇසිඩ් කියලා කියන්නේ. බෙන්සොයික් අම්ල. බෙන්සොයික් අම්ල. ඊළඟට බෙන්සීන්ට එහෙම N2Cl එකක් තියෙනවනේ. බෙන්සීන්ට එහෙම N2Cl එකක් තියෙනවා. ඔකට කියන්නේ ඩයිසෝනියම් ලවණ. ඩයිසෝනියම් ලවණ. හරි. ඔය අවසන් පිටුල ඔය කරුණ ටික ඉතාලම වැදගත් highlight කරලා මොනවා හරි කරලා Tamanට පේන තැනකින් ලියලා නිතර හරි හැඩහුරු කරගන්න ලියලා ඔය දේවල් ටික Tamanට ඔලිය මතක තියෙන්න ඕන දැක්කන් ටක් ගාලා පෙරලා මතක තියෙන දැන් කාබොක්සිලික් එක මතක නෙමෙයි සීදිත්ත බන්ධන ඔයල OH එක හා එහෙනම් දැන් අපි සාකච්ඡා කරන් ගිහපු තැනට එමු පිටු අංක ටියුට් එකේ ගියාම මේ දැන් අපි කතා කරන්නේ අවසානයේ ඇල්කොහොල් ගැන කතා කරද්දී අපි ඇල්කොහොල් මොකද්ද කාබොක්සිලික් අම්ල සමග ප්‍රතික්‍රියාව තමයි කියාගෙන ගියේ නේද එතන කියන්නේ ඇල්කොහොල කාබොක්සිලික් අම්ලගේ ඔක්සිකරණය කරන එක ඔක්සිහරණය කරන එක කියන්නේ මේ කාබොක්සිලික් එකක් වුණාම මොකද වෙන්නේ? දැන් බලන්න මෙන්න දැන් R මේ බලන්න. මේක පොඩ්ඩක් වෙන. C මේ මෙතන OH එක හැමම තියලා අර O එක නැති වෙලා H2 වෙන. ඇත්තට මේකද O එක නැති වෙලා මෙතෙන්ට H2 වෙන්නේ. මේ බලන්න. මේ O එක දිත්ත බන්ධන අයින් වෙලා මේ වෙනකොට H2 එහෙම තමයි කියන්නේ. ඇත්තට වෙන්නේ මේක නෙමෙයි ප්‍රොසෙස් එකේදී. ඔයා මතකද යාන්ත්‍රයේ දින්න ඕනේ මේ.
ඔයා මතකද දිත්ත බන්ධනේ තියෙන දිත්ත බන්ධන ඔයක නැති වෙලා ඒ වෙනකොට වට මතක තියනවා මම කියන්නේ දිත්ත බන්ධන ඕ නැති වෙලා ඒ වෙනුවට H2ක් එනවා. ඔයා පැන්සලෙන් මේක ලියා ගන්න දිත්ත බන්ධන ඕ නැති වෙලා ඒ වෙනුවට H2ක් එනවා. ඕක තමයි උතන තියෙන්නේ. කාබොක්සිල් කියලා පාට වෙනස් කළ මේක ලියන්න ඔය තියෙන්නේ ඒක තමයි දීලා. ඒතකොට ඒකෙත් දානවා. ඒකෙදි NaBHO දාන්න බෑ. මෙන්න හොඳට මතක තියාගන්න. කාබොක්සිලික් නම් ඔය මොකක් හරි C double OH කොටසක් තියෙන කාබොක්සිලික් කෙනෙක්ට NaBHO දැමීම කරන්න බෑ. ඒකෙදි අනිවාර්යෙන් දාන්න ඕනේ අපි ලිතියම් අනිමන් හයිඩ්‍රයිඩ් ජලය විතරයි. මතක තියා ගැනීම අනිවාර්යයි ඒක. හරිද? ඔය පැන්සලෙන් අරක ලියා ගන්න ඕදිත්ත බඳිනක නැතිලා ඒනට H2ක් එනවා කියලා ලියා ගන්න. එහෙනම් දෙයිලට මේ පළෙත් H2 කළු පෑනෙන් හරි පාට වෙනස් කරලා දාගන්න. හරි ඊට පස්සේ නම් දෙවෙනි එක කරන්න බලන්න මම දැන් තනියෙන් තමන් පුළුවන් නම් තනියෙන් කරන්නේ. CH3 COH එක ඉන්නවා. මොකද දැන් දිත්ත බන්ධන ඔය එක වෙනුවට මම කිය මොකද මෙතන මෙහා ඒතොර මෙතෙන්ට H එකයි මෙතෙන්ට H එකයි එනවා. ඊළඟ එකත් වෙනත් වෙන කොහොමද? CH3 CH2 COH හැම වෙලේම ප්‍රාථමික ඇල්කොහොලයක් හැදෙන්නේ නැහැ. ඒක විතර මෙතන ඇත්තේ. ඇයි H2ක් කියනවනේ OH තියෙන කාබන් H2ක් අහම ඉතින් තව එක පැත්ත. OH තියෙන කාබන් සැලකුවහම උට තියෙන පැති හතරයිනේ. දැන් OH අහම තව පැති තුනයිනේ. තව පැති තුනෙන් හිතන්න දෙකකට උඩ යටයි දෙකට H අහම අනිත් පැත්තට එකක් නේ හැම වෙලේම මේක ප්‍රාථමික ඇල්කොහොල සාධක කියන වචන අනිවාර්යෙන් හයිලයිට් කරගන්න. ගන්න මුලදී කියන්නේ නේද ප්‍රාථමික ඇල්කොහොල සාධක. මෙතන ඒක මතක දැන. ඒතර අන්තිමේ ගත්තත් ඉන්නේ බෙන්සීන් එක ආයෙ කියන්නේ මොකක්ද? බෙන්සීන් ඉන්නවා. OH එක පොටේන උඩ OH එක නැතුව යනවා. උඩ OH එක නැතුව ගිහිල්ලා මොකක්ද වෙන්නේ? H2ක් කියන්නේ. උඩ යට දෙගෙන මොකද මෙතෙන්ට H එකයි මෙතෙන්ට H බලන්න ඉතාලම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒතර ප්‍රාථමික ප්‍රශ්න නැහැ හැමිලෙන්නේ. ඔය බෙන්සීන්ලත් මේ සෝරි ඒතර ඇල්කොහොල දක්වන ප්‍රතික්‍රියාවල මොකද්ද? කාබොක්සිලික් අණු. ආයි ගොඩාක් ප්‍රතික්‍රියාවල දෙනවා. එකින් එක එකින් එක හැම එකක්ම මතක තියන්න. නැවත නැවත පාඩම් කරන්න මේක ලියලා. ඊළඟට ඊළඟ තව ක්‍රමයක්. ඔන්න කාබොක්සිලික් අණු වලට පස්සේ තව පුළුවන් මෙයා ප්‍රාථමික ඇමීන. දැන් ඇමීන කියන්නේ මොකද? පිටුව හැපත් වෙන ටියුට් එක දැන් 32 විදිය මම ලිව්වා අන්තිමේ. මොකද්ද මම කිව්වේ ඇමීන කියන්නේ මෙන්න මේ NH2 කැලලක් තියෙනවා. දැන් මේ මං යන්නේ ඇමීනය. ඔය වගේ තමයි ඇමීන. දැන් ප්‍රාථමික ඇමීන කියන්නේ මේ N එක තියෙන්නේ. N එක දැන් ඇමීන එකට කියන්නේ නයිට්‍රජන් N ට ඔක බන්ධන තුරනේ. N ට H2යි කාබනික කැලල අනිත් පැත්ත. දැන් මේ මං අන් දෙකේ තියෙන්නේ හැම කාබනික කැලලයි N ට H2ක් තිබ්බොත් එයා ප්‍රාථමික ඇමීන වෙන්නේ. RNH2 නෙමෙයි. එහෙම එකකට අන්න ප්‍රාථමික ඇමීනයක් කරනවලන්න HNO2 සමග ප්‍රතික්‍රියා කිරීම. අන්න මෙන්න මේක වාක්‍ය හයිලයිට් කරගන්න. ප්‍රාථමික ඇමීන HNO2 සමග ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ HNO2 කියන එක එකපාර ඇත්තට ලියන්න බෑ. HNO2 හැදෙන්නේ. ඔයාට මතකද දන්නේ මේක ඔය ඇනලීන් ගැන ඉගෙන ගත්තේ මතකද? මතකද දන්නේ? NaNO2 සහ HCl. HNO2 කියලා තනි වචන ලියන්න එපා. NaNO2 සහ HCl මේදී. ඕක දැම්මහම NH2 එක OH වෙනවා මේ බලන්න. CH3 NH2 එක OH වෙනවා. මේ ගානේ තියෙන NH2 එක වෙනුවට OH වෙනවා. ඔක තමයි වෙන මේ N2 එකෙන් පිට වෙලා මේ තියෙන ප්‍රතික්‍රියාව. ඒතර මතක තියාගන්න එක ලේසි. එන්න එහෙම යාර ගත්තා මේ CH3 CH2 මොකද වෙන්නේ? NH2 එක OH වෙනවා. ඔය වගේ වෙන්නේ. හරි. ඔය ටික දාගන්න බලන්න ඕන. ඒතර අර NaNH2 කියලා අපි ලියලා එහෙම NaNO2 සහ HCl කියලා දෙක ලියන්න එකපාර HNO2 කියලා ලියන්න එපා. පරිවර්තනට දාදී ඊතලයක් උඩ දාදී අපි NaNO2 සහ HCl තමයි දාන්නේ. N2 එක OH වෙන එක වෙන්නේ. ඉතාලම ලේසි එක. තමන්ට ඉතුරු ටිකක් ලියා ගන්න පුළුවන් නේ මේ දෙක. ඒතර මොකද්ද මේක වෙන්නේ ඉතින්? CH3 අන්තිම එකේ CH3 CH මොකද මෙතන OH නේ. ඒක විතරක් පාට වෙනස් කරලා ලියන්න CH3. පාට වෙනස් කරලා ලියන්නේ ටික හරියට. හරි. ඔය හේනම් ඇල්කොහොල කියන්නේ අපිට නිපදවා ගන්න ක්‍රම. එතන ප්‍රතික්‍රියා ඔය කී ඔක්කොම අපි කරේ මොනවාද? ඇල්කොහොල නිපදවාගෙන. දැනට ඔයා ඉගෙනගත්ත රසායනික සංඝටක මේ සංයෝග ටික ගත්තාම කාබනික රසායනේ
නිපදවීමේ ක්‍රම 6 7ක්ම තිබ්බේ කාටද? එකම එක්කෙනා මෙයා. නිපදවීමේ ක්‍රම ඔයා දැනට ඉගෙන ගත්ත වැඩිම එක්කෙනා. ක්‍රම වැඩිම සංඛ්‍යාවක් තිබ්බ දැනට අපි ඉගෙන ගත්ත එකෙන් අපිට අතන ඕගනික කියලා හම්බෙන්නේ මෙන්න මෙයා තමයි. මොකද්ද? ඇල්කොහොල. ඒතර හැම වර්ගෙම මතක තියාගන්න ඕනේ එක උදාහරණ ගන්න. හරියනම් මේ වීඩියෝ 6 එක මම මෙතනින් ඉවර කරනවා. ඊළඟ ඇල්කොහොල් වල ප්‍රතික්‍රියා ගැන අපි වීඩියෝ 7 එකේදී කතා කරමු.